තමන්ව ජීවිතේ රිජෙක්ට් කරපු මිනිස්සුන්ට උත්තර දෙන්න ඕන කොහොමද කියලා දැනගන්න ඕන නම් මේක තමයි පුතා අහන්නම ඕන කතාව. කන්න බොන්නවත් නැතුව හිටපු පවුලක යුක්‍රේන් වල කොල්ලෙක් අවුරුදු 16 දී ඒ අගහිඟකම් දරා ගන්න බැරුව තමන්ගේ අම්මත් එක්ක කැලිෆෝනියාවට එනවා. තිබ්බ අගහිඟකම් හින්දා මේ කොල්ලට සිද්ධ වෙන්නේ සල්ලි හොයාගන්න ග්‍රොසරි ස්ටෝර් එකක ක්ලීනින් කරන්න. අන්න එහෙම ක්ලීන් කරත් පොත්පත් අරගෙන මේ කොල්ලා ඉගෙන ගන්නවා කම්පියුටර්ස් ගැන. මෙහෙම තමන්ම තමන්ට උගන්නගෙන මේ කොල්ලා අවුරුදු 21 දී IT ෆර්ම් එක ජොබ් එකට යනවා. මෙතනදී මෙයාට ඊටාම හොඳ යාළුවෙක් හම්බ වෙනවා. මේ දෙන්නා අවුරුදු කීපයක් මේ ෆර්ම් එකේ ඉන්නකොට හිතනවා අපි හොඳ ලොකු කම්පැනි එකකට යන් වැඩ කරන්න කියලා. මෙතනින් අස් වෙලා අර ලොකු කම්පැනි එකට ඇප්ලයි කරනවා. මේ දෙන්නවම මේ කම්පැනි එකෙන් රිජෙක්ට් කරලා දානවා. මේ දෙන්නම බිඳුවට ඇද වැටෙනවා. අන්න එහෙම බිඳුවට ඇද වැටුණාට පස්සේ මේ කොල්ලෝ දෙන්න අතේ තිබ්බ පුංචි ගාන එකතු කරගෙන ඇප් එකක් හදන්න පටන් ගන්නවා. මේ ඇප් එක එකපාරක් ෆේල් වෙනවා, දෙපාරක් ෆේල් වෙනවා, තුන් පාරක් ෆේල් වෙනවා. කොච්චර ෆේල් වෙනවද කියනවා නම් අර කොල්ලට ડિප්‍රෙෂන් හැදෙන මට්ටමටම මේ ඇප් එක ෆේල් වෙනවා. හැබැයි එයාගේ යාළුවා හැමදාම කියන්නේ අපි මේක ගොඩ දාමු කියලා. අන්න ඒ විශ්වාසයෙන් වැඩ කරලා මේ ඇප් එක ගොඩ දාලා ඒ කොල්ලෝ දෙන්නව රස්සාවට ගන්න බෑ කියපු අර ලොකු කම්පැනියට 2014 පෙබරවාරි මාසේ මේ ඇප් එක US ඩොලර් බිලියන් 19කට විකුණනවා. ඒ ලොකු කම්පැනියේ නම Facebook, මේ කොල්ලෝ දෙන්න හදපු ඇප් එකේ නම WhatsApp, මේ කොල්ලගේ නම යන්කූන්. පුතා ජීවිතේ ඔයාව රිජෙක්ට් වෙන හැම මොහොතකදීම හිතා ගන්න මම පෙන්නන්නම් මං කවුද කියලා. Let me show who I am, what I am capable of. පුතා ඔයාට පුළුවන් ඒක පෙන්නන්න.